ලෝකයේ බිහිසුණුම රෝගයක් වෙන පිළිකාවෙන් වැළකී සිටින්න ඔබට කළ හැකි සරලම දේ කුමක්ද? එය අපේ ආහාර වේලයි. අපි දිනපතා ගන්නා සරල ආහාරවලට පිළිකා සෛලවලට එරෙහිව සටන් කිරීමේ ප්‍රබල හැකියාවක් තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට අදම ඔබේ ආහාර වේලට එකතු කරගත යුතු වැදගත්ම ආහාර 7ක් සහ පිළිකාව දානම ඉහළ දමන ආහාර සම්පූර්ණයෙන්ම වළක්වා ගන්නේ කොහොමද කියලා අද අපි මේ වීඩියෝවෙන් කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරලා දැන්ම අපේ channel එකට එකතු වෙන්න. 1. ක්‍රුසිෆෙරස් එළවලු. බ්‍රොකොලි, මල්ගෝවා සහ ගෝවා වැනි වගේ එළවලු වල සල්ෆරාෆේන් කියලා ප්‍රබලම පිළිකානාශකයක් අඩංගු වෙනවා. මෙහි තියෙන රසායනික ක්‍රියාවලිය මගින් ශරීරයට ඇතුළු වන පිළිකාකාරක විෂ හරණය කිරීමට අක්මාවට උදව් කිරීමක් සිදු වෙනවා. මෙහිදී බ්‍රොකොලි විනාඩි 2-3ක් වගේ කෙටි කාලයක් වාෂ්පයෙන් තම්බා ගැනීම වඩාත්ම සුදුසුයි. තෙලෙන් බැදීමෙන් හෝ වැඩි වේලාවක් තැම්බීමෙන් මෙම ගුණය අඩු වෙන්න පුළුවන්. 2. කහ. පිළිකා සෛලවල sannivedana අවහිර කිරීමට අපේ මුළු තැන්ගේ තියෙන කහවලට පුළුවන් කිව්වොත් ඔය විශ්වාස කරනවද? මෙහිදී කහවල තියෙන කර්කියුමින් මගින් පිළිකා සෛලවල වර්ධනයට අවශ්‍ය වෙන රසායනික sannivedana මාර්ග අවහිර කිරීමට සමත් බව සොයාගෙන තියෙනවා. මේ භාවිතා කරන්නේ කෙසේද කියලා බලමු. මෙහිදී කර්කියුමින් ශරීරයට නිසියාකාරව අවශෝෂණය වීමට නම් කුරුඳු හෝ කළුගම්මිරිස් ස්වල්පයක් සමග ගැනීම ඉතාම වැදගත්. ඒ සඳහා ඔබේ දිනපතා ආහාර වේලට කුරුඳු හෝ ගම්මිරිස් ස්වල්පයක් එකතු කර ගැනීමට අමතක කරන්න එපා. 3. තක්කාලි. තක්කාලි වල තියෙන ලයිකොපීන් පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතුළු පිළිකාව දානම අඩු කරන්න උදව් වෙනවා. ලයිකොපීන් කියන්නේ මේ දේ දියවෙන සංයෝගයක්. ඒ නිසා තෙල් සල්පයක් සමග පිසුවම එහි ගුණය අමුයින් ගන්නවට වඩා දස ගුණයකින් වැඩි වෙනවා. 4. බෙරි වර්ග. ෆ්‍රී රැඩිකල්ස් විනාශ කරන්න බ්ලූබෙරි, ස්ට්‍රෝබෙරි වගේ බෙරි වර්ගවල තියෙන ප්‍රබලම ප්‍රතිඔක්සිකාරකයක් වෙන ඇන්තොසයනින් වලට පුළුවන්. මේවා පිළිකා සෛලවල වර්ධනය පවා වළක්වන බව අධ්‍යයනයන්ගෙන් හෙළිවෙලා තියෙනවා. 5. සම්පූර්ණ ධාන්‍ය සහ තන්තු. ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කරන්න දුඹුරු සහල්, කුරක්කන්, මෙනේරි, පරිප්පු සහ කඩල වැනි තන්තු බහුල ආහාර මහ බඩවැලේ පිළිකාව දානම අඩු කරයි. මෙහිදී තන්තු ආහාර ජීර්ණ පද්ධතිය හරහා ගමන් කරන වේගය වැඩි කරන නිසා ආහාරවල තියෙන පිළිකාකාරක අපද්‍රව්‍ය ආහාර ජීර්ණ පද්ධතියේ බිත්ති සමග ස්පර්ශ වෙලා තියෙන කාලය අඩු කරයි. එමගින් ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍ය සම්පන්න බැක්ටීරියා වර්ධනයට උදව් කරයි. 6. සුදුලූණු. සුදුලූණු වල ඇලිසින් නම් රසායනිකය අඩංගු වෙනවා. නමුත් ඇලිසින් සක්‍රිය වන්නේ සුදුලූණු පොඩි කළ විට හෝ කුඩා කැබලි වලට කැපවූ විට පමණි. ඒ නිසා පිසීමට පෙර සුදුලූණු කුඩා කොටස් වලට කපා විනාඩි 10ක් පමණ තබා පසුව පිසීමට එක් කර ගැනීමෙන් එහි ගුණය උපරිම කර ගන්න පුළුවන්. 7. ග්‍රීන් ටී. ග්‍රීන් ටී වල තියෙනවා EGCG කියන ඉතා ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය. අධ්‍යයනයන්ට අනුව EGCG මගින් පිළිකා සෛලවල ස්වභාවික මරණය ප්‍රේරණය කිරීමට සහ නව රුධිර සෛල සෑදීම වැළැක්වීමට උදව් කරනවා. මෙහිදී ග්‍රීන් ටී කිසිවිටකත් උණු වතුරට නම් එකතු කරන්න එපා. වතුර නටවා මදක් නිවෙන්නට හැරලා ග්‍රීන් ටී මේට එකතු කර පානයට ගන්න. පිළිකා අවදානම අඩු කර ගැනීමට නම් කළ යුතු දේ වගේම නොකළ යුතු දේ ගැනත් දැනගෙන සිටීම වැදගත්. ඉතින් අපි බලමු මොනවද මේ ආහාරයට නොගත යුතු දේවල් කියලා. ඒ තමයි පළවෙනි එක සැකසූ මස් වර්ග. සොසේජස්, බේකන්, හැම් වැනි සැකසූ මස් වර්ග ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය විසින් මිනිසුන්ට පිළිකා ඇති කරන්න පුළුවන් කාණ්ඩයට ඇතුළත් කර තියෙනවා. මේවා ඇතින නයිට්‍රේට් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය මගින් මහ බඩවැලේ පිළිකාව දානම් වැඩි කරනවා. 2. රතු මස්. හරක් මස්, ඌරු මස් වැනි රතු මස් සතියකට ග්‍රෑම් 500කට වඩා වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කිරීමත් මහ බඩවැලේ පිළිකාව දානම් වැඩි කරන බවට සාක්ෂි තියෙනවා. ඉතින් රතු මස් සීමා කරලා ඒ වෙනුවට මාළු, කුකුළු මස්, රනිල භෝග වගේ දේවල් තෝරා ගන්න. 3. මද්‍යසාර. මද්‍යසාර භාවිතයත් මොක්කොය,
උගුර, පියයුරු, අක්මාව සහ මහබඩවැලේ පිළිකා ඇතුළු බොහෝ පිළිකා අවදානම් සඳහා ඍජුවම සම්බන්ධ වෙනවා. පිළිකා අවදානම අඩු කර ගැනීමට නම් මද්‍යසාර භාවිතය සම්පූර්ණයෙන්ම සීමා කිරීම හෝ නැවැත්වීම තමයි හොඳම ක්‍රමය. 4. අධික සීනි සහිත පාන සහ සැකසූ ආහාර. අධික ලෙස පිළිපහදු කළ සීනි සහ සීනි එකතු කළ බීම ඍජුවම පිළිකාකාරක නොවුනත් ඒවා ශරීරයේ ඉන්ෆ්ලමේෂන් එකක්, ඒ වගේම බර වැඩිවීමට හේතු වෙන්න පුළුවන්. තරබාරුකම කියන්නේ පිළිකා වර්ග කිහිපයක් සඳහා ප්‍රබලම අවදානම් සාධකයක්. ඉතින් ඔබේ සෞඛ්‍ය ආරම්භ වෙන්නේ ඔබේ මුළුතැන්ගේ දොරකඩින්. මේ ආහාර පුරුදු අදම වෙනස් කරලා නිරෝගී ජීවිතයකට මුල පුරන්න. මේ වටිනා තොරතුරු තවත් කෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඔබේ සෞඛ්‍ය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් සෑම විටම වෛද්‍යවරයෙක් හමු වෙන්න.